දැන් අපි විඳින්නට යන්නේ වෙනස්ම ගීතයක්. හැබැයි පෙර ගීතයේ සැඟවුණු කතාවට ටිකක් සම්බන්ධයි. ටිකක් නෙමෙයි අපිට එක පැත්තකින් එක කෝණයකින් හිතන්නට පුළුවන්. දැන් මේක මං හිතන්නේ චිත්‍රපට ගීතයක් මොනර කිරිල්ලි. සප්ත කන්‍යා චිත්‍රපටයේ ගීතයක්. හරි ලස්සන නිදන් කතාවක් සැඟවිලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නය මම හිතන්නේ දනුවක්ක ටිකක් කතා කරයි. හැබැයි මට මේ කතාවත් එක්ක බොහෝ වටපිටාවල් මතක් වෙනවා. දැන් ওই මරදාන කොළඹ ওই නගරාසන්න පැති වලට හැන්දෑවට ගියාම මේ සමහරු ජීවිතේ නොදකින්න පැතිකඩක් අපිට දකින්න පුළුවන් මේ මොනර කිරිල්ලියෝ සැරිසරන. හැබැයි මේ ජීවිතේ සමහර තැන්වලදී අපි අර සින්දුකුත් තියෙන්නේ අපි පිට කවර විතරයි දැක්කේ කියලා. හැබැයි ඇතුලේ මුතු කතාවක් තියෙනවා. ඒකෙදිත් මට පොඩි කවියක් මතක් වුණා. ඒ තමයි මං කවියම කියන්නේ කවිය ටිකක් දිග නිසා. මේ කවිය නම් කරලා තියෙන්නේ ගරු ස්වාමිනී මම මරදානේ රාණි කියලා. රාණිගේ පාපුච්චාරණේ තමයි මේ කවියේ තියෙන්නේ. කවුද මේ රාණි? වතුකරේ දියණියක් ඇයව අරගෙන එනවා කොළඹ මන්දිරයක වහල් සේවයට නැත්තම් මෙහෙකාර සේවයට. ඉතින් මේකාර සේවයේ කාලයක් වැඩ කරනකොට මේ මන්දිරයේ බේබි හාමුලාතින් යම්කිසි අතවරයකට ලක් වෙනවා. පස් මස් දරු ගැබක් එක්ක ඇය පාරට වැටෙනවා. මේ මන්දිරේ කුණු වහ ගන්න ඇයට පාරට වැටෙන්න සිද්ධ වෙනවා. ඒකම ඇයව ගෙදරින් ප්‍රතික්ෂේප කරනවා. මේ බඩේ ඉන්නේ දියණියක්. ඇය ප්‍රසූත කරන්නේ දියණියක්. මේ දියණියව පෝෂණය කරන්න ඕන. රාණිට වෙන විකල්පයක් නැහැ. හම්බෙනවා නගරෙදි මැඩම් කෙනෙක් පේන්නේ හරි දයාබර කරුණාවන්ත කෙනෙක් විදිහට. අපි පිහිට පතන පැන තැනමයි අපිට අපේ සමහර විට අපේ ඛේදය තියෙන්නේ. ඉතින් මේ මැඩම් එක්කන් යනවා. ඉතින් ඔහොම කාලයක් ගිහිලා රාණි වයසට යනවා. දැන් රාණිට ටිකක් බිස්නස් අඩුයි. රාණි වයසට ගිහිල්ලා. ඉතින් මේ කිවිදිය ඔහොම මේ රාණිගේ කතාව කියාගෙන ඇවිල්ලා මේ රාණිව පොලිසියට අහු වෙනවා දවසකදී. පොලිසියෙන් උසාවියට යනවා. උසාවියේදී මේ ප්‍රශ්නේ කතා කරනකොට රාණි විත්තිකූලුවේ ඉඳන් තමා මේ කවි පන්තිය කියන්නේ. ඒකේ අවසාන පද පේලි 4 මම කියන්න. ගරු ස්වාමීනි මම මරදානේ රාණි 3400ටත් ඩීල් යන ගෑණි බංකුවේ අර ඉන්න දෝනිගේ මෑණි ගරු ස්වාමිනී ඒ ඔබතුමාගේ දෝනි. එවන් රාණිලාගේ කතාව ඕනෑ තරම් අද සමාජයේ තියෙනවා. ඉතින් ඒ සමාජය මොනර කිරිල්ලියක් විදිහට දැකපු රාණිලාට සිහින තිබුණ නැද්ද දුමා? සිහින තියෙනවා. අනිවාර්යයෙන්. නන්නා දුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුලේ මේ කියන මොනර කිරිල්ලි නූපන් දවසකට නූපන් ජීවිතයකට හීන දකිනවා. ඉතින් මේ ගීතය දූවිල්ලෙන් වත්සුණු තවරා දූවිල්ලෙන් වත්සුණු තවරා සුවඳ පුයර තිබුණේ නැහැ රාණිලට. තවරන්නේ දූවිලි. දැන් ඇත්තටම මේ ගීත ගැන කතා කරලා අපි අහනකොට අපිට මේ ගීත වෙන විදිහකට තේරෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි අපේගෙත් ව්‍යායාමය. අහන්න මේ මලපුඩු අතරේ කැදිලි තරන්නේ. කියන්නේ ජීවිතේ රිස්ක් එක අවදානම ඇතුලේ තමයි ඔවුන් කැදලි තැනුවේ. ඉතින් ඒ ප්‍රේමය අහිමි වෙච්ච මොනර කිරිල්ලියන් වෙනුවෙන් ප්‍රේමය සොයලම හෙම්බත් වෙන රාණිලාගේ හුස්ම බොහොම නිහඬවම මේ මිහිමත මිහිදන් වෙනවා ඇති. එසේනම් අපි සූදානම් ගීතයට මුල් ගායනය මොරිස් විජේසිංහයන්, පද රචනය වසන්ත කුමාර කොබවක මහතා, තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ මහතා. ඉතින් අද ගායනයෙන් සිසේලි ඩියාෂා ස්ටෙනි එකතු වෙනවා. ඒ වගේම රූපණකාරයෙන් එකතු වෙනවා හලවත කාමේල් විද්‍යාලීය නර්තනාචාර්යනී අර්චනා ගුරුමෑණියන්ගේ නිර්මාණ කාර්යයක්.
ෆියෝනා දියණියනි ඔබටයි දැන් වේදිකාව.